ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. විශේෂ හෙළිදරව් කිරීම මේ වීඩියෝ තුළින් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක කිසිම ආගමකට සිදු කරන අපහසයක් නොවේ. මෙය ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඔබ වෙත ගෙන එන වීඩියෝවක්. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක නිසා ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා. මේ වීඩියෝ එක කිසිම ආගමකට කරන නිකරු කිරීමක්වත් ඒ ආගම් තුළ කියල දෙන පාඩම් වලට ඒ ආගම් තුළින් කියල දෙන ඉගැන්වීම් වලට කිසිදු අපහාස කිරීමක් නොවේ. මෙය ඔබ හොඳින් මතක තබා ගත යුතු. බෞද්ධ ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් හින්දු වැනි ආගම් තුළත් එම ආගම් වල මිනිසුන් විසින් නිර්මාණය කරගෙන ඇති අන්තවාදී ඇදහිලි ක්‍රම මේ සෑම ආගමත් තුළම පවතින දෙයක්. පළමුව මම ඉහත සඳහන් කළ කරුණුවලට උදාහරණයක් සපයා දෙන්න. බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය තුළත් විවිධ නිකායන් වලට අයත් බෞද්ධාගමික පූජකවරුන් එකිනෙකා සමග ඇති කරගන්නා වූ ගැටුම් ආරවුල් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විදියට ඔබට නොයෙකුත් පුවත් ඔබ අසා ඇති. මෙමගින් විවිධ නිකායන් විවිධ අසපුුවන් විසින් ප්‍රකාශ කරන විවිධ දේශනා විවිධ ධර්මානුකූල ඉගැන්වීම් එකිනෙකට වෙනස් පරස්පර ඉගැන්වීම් මගින් ඔවුන්ගේ නිකායන් තුළට ජනතාව ඇද ගැනීමේ විවිධ උපක්‍රම දියත් කරමින් සිටිනවා. මම මෙම වීඩියෝ මගින් එවැනි නිකායන් සහ එවැනි අසපු පිළිබඳව නම්ගම් හෙළි කරන්නේ නෑ. නමුත් සමාජයේ ජීවත්වන ඔබ මේ පිළිබඳව හොඳින් දැනුවත්ව සිටිනවා කියලා මම විශ්වාස කරනවා. තවකෙක් කරන ධර්ම දේශනාවක් තවකෙකු විසින් එම දේශනාව වැරදි. එම දේශනාව තුළ මෙවැනි දේ අන්තර්ගත විය යුතු නෑ. දේශනාව තුළින් මෙවැනි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවනවා. මෙම දේශනාවක් තුළින් ගත යුත්තක් නැහැ. අපගේ දේශනාවන් තුළින් පමණයි දෙයක් ගත යුත්තේ යනුවෙන් එකිනෙකට පිල්බෙදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකම ධර්මය විවිධ භික්‍ෂූන් මෙම නිකායන්වල ස්ථාවර පැවැත්මට සහ එම නිකායන්වල සිටින භික්‍ෂූන් සුවපත් සැපසම්පත් විඳීමට ඒ වගේම ලෞකික දේවලට ඇලුම් කිරීමට මහජනතාව පෙළඹවීම් සිදු කරනවා. ඔවුන් මෙම නිකායන් වලට බෙදිලා ඔවුන් විසින් ගොඩනගා ගත් දේශනාවන් මහජනතාවට ඉදිරිපත් කරලා ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ගේ දේශපාලනික අදහස් මෙම රට තුළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. මේ තුළින් කිසිම දිනක ඔවුන් මහජනතාවගේ සුභසිද්ධිය නොව ඔවුන්ගේ යහපැවැත්ම ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම පමණක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයට පත්කර මෙම ධර්ම දේශනාවන් විකෘති කර මහජනතාවට ඉදිරිපත් කරනවා. ඔබ හොඳින් හිතල බලන්න මස් නොකන බෞද්ධ දර්ශනය අදහන ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීමට වෙරදරන භික්‍ෂූන් වහන්සේලා සිටින්නේ ඉතාම ස්වල්පයයි. හොඳින් හිතල බලන්න. මෙම සැපවත් ජීවිත ගත කරන මෙම බෞද්ධ දර්ශනය විකෘති කර මහජනතාවට ඉදිරිපත් කරන ස්වාමින් වහන්සේලා දේශපාලනික රැකවරණය මත එම භික්‍ෂූන් වහන්සේලාගේ ලෞකික සැපසම්පත් උදෙසා මෙම ධර්මය විකෘති කරමින් සිටිනවා. ක්‍රිස්තියානි දහම. ක්‍රිස්තියානි දහම ගත්විට මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ආන්දෝලනාත්මක දහමක් ලෙස සලකන්න පුළුවන්. නමුත් ඔබ හොඳින් මතක තබාගත යුතුයි ක්‍රිස්තියානි දහම තුළ පැවැත්වෙන ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් පමණක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එම පල්ලි තුළ ජනතාවට ඔවුන්ගේ ඇදහිලිවන්තයන්ට දහම පිළිබඳව හොඳ ඉගැන්වීමක් සහ ඔවුන්ගේ ජීවිතය ක්‍රිස්තියානි දහම තුළින් සාර්ථක කරගන්න ආකාරය පිළිබඳව කියා දෙනවා. නමුත් මම ඉහත සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනය තුළ බෙදිල තියෙන මේ නිකාය මේ බෙදිල තියෙන පිල් ක්‍රමය මෙම ක්‍රිස්තියානි දහම තුළත් පවතිනවා. ඔබ දැකල ඇති විවිධ ප්‍රපේතවරුන් කියා සිටින පුද්ගලයෙක් ලෙඩුන් සුව කිරීම
කොරුන් ඇවිදවීම, මිය යන්නට සිටි පුද්ගලයන් මිය යෑමෙන් ගැලවීම, ඒ වගේම ඇදහිය නොහැකි තරම් හාස්කම් පුද්ගලයන් තුළ සිදු කරන වීඩියෝ දර්ශන සහ ශ්‍රී ලංකාවේ සජීවී මාධ්‍ය භාවිතයෙන් එම දහම් ව්‍යාප්ත කිරීමට උත්සාහගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවනම් මේක හොඳ දෙයක්. ලෙඩුන් සුවපත් කිරීම, ඒ වගේම මරණය පෙනිපෙනි සිටින පුද්ගලයන් ගැලවීම, කොරුන් සුවපත් කිරීම, විවිධ භයානක ලෙඩ රෝගයන් ඒ මිනිසුන්ගේ ඇඟවල් වලින් තුරන් කිරීම ඇත්තටම හොඳ දෙයක්. එසේනම් ඔබ මෙන්න මේ පිළිබඳව සිතා බලන්නකෝ. මෙවැනි බලගතු හාස්කම් කිරීමට පුළුවන් නම්, මෙම ලෙඩ රෝග සුවපත් කරන්න පුළුවන් නම්, වීඩියෝ වල මිනිසුන් ඉස්සරහා ශ්‍රී ලංකාව තුල සජීවී රූපවාහිනී වැඩසටහන් තුල මෙවැනි දර්ශන දමන්න පුළුවන් නම්, මෙවැනි නාට්‍යයන් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ඇයි බැරි ශ්‍රී ලංකාව තුල සජීවී රූපවාහිනී වැඩසටහන් තුල මෙවැනි දර්ශන දමන්න පුළුවන් නම්, මෙවැනි නාට්‍යයන් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ඇයි බැරි ශ්‍රී ලංකාවේ පිළිකා රෝහලේ සිටින සියලුම රෝගීන් ඇයි මොවුන්ට සුවපත් කරන්න බැරි? මානසික රෝහල් වල සිටින අහිංසක පුද්ගලයින් ඇයි මේගොල්ලන්ට සුවපත් කරන්න බැරි? පිළිකා රෝහල් වල සිටින ජීවිතයේ අයදින කුඩා දරුවන්ගේ ඇඟවල් වලින් ඇයි මේ පිළිකාව තුරන් කරන්න මොවුන්ට බැරි? මෙවැනි ප්‍රොපේතවරුන් කියා සිටින මෙම හාස්කම් කරන දේවගැතිවරුන්ට බැරි ඇයි පිළිකා රෝහල් එක් විනාඩියකින් හිස් කරන්න? මානසික රෝහල් එක් විනාඩියකින් හිස් කරන්න? මේ රෝහල් වල දුක් විඳින මේ ලෙඩ තියෙන මිනිසුන්ගේ ලෙඩ ඇයි බැරි මොවුන්ට එක විනාඩියකින් සුවපත් කරන්න? මොවුන්ට තරම් බලයක් තිබෙනවා නම් මොවුන්ට ඒ දේවල් කරන්න බැරිද? ඔබ හොඳින් මතක තබා ගන්න. මේ සියලු දෙයක්ම ඔවුන්ගේ සුරසැප විඳීමට ඔවුන් භාවිතා කරන උපක්‍රමයක්. මේක ඇත්තටම නාට්‍යයක්. ඔබ හිතලා බලන්න එවැනි පුද්ගලයන්ට ඇයි මම මේ කියපු දේවල් කරන්න බැරි? ඒගොල්ලන්ට අනිකුත් අයගේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් නම් ඇයි මේ මිනිසුන්ගේ ලෙඩ සුව කරන්න බැරි? ඇයි මේ රෝහල් හිස් කරන්න බැරි? ඔබ මේ පිළිබඳව හොඳින් කල්පනා කරලා බලන්න. ඉස්ලාම් ආගම. ඉස්ලාම් දහම තුලත් ඉස්ලාම් දහම සහ අන්තවාදී ඉස්ලාම් දහම විදිහට ඉස්ලාම් ආගමද දෙපිල්ලකට බෙදෙනවා. ISIS සටන්කාමින් විසින් එක්වර එක ප්‍රකාශයට පත් කරලා තිබෙනවා අපගේ දෙවියන් උදෙසා අප මේ ඝාතනයන් සිදු කරන්නේ. අපගේ බලය, අපගේ දෙවියන් වහන්සේගේ බලය මේ ලොව පුරා පතුරවන්නයි අපි මේ සෑම ඝාතනයක්ම, මේ සෑම බෝම්බ ප්‍රහාරයක්ම, මේ යුද්ධය අපි කරන්නේ අපේ දෙවියන් වහන්සේගේ වචනේ, අපේ දෙවියන් වහන්සේගේ බලය මේ ලෝකය පුරා පතුරවන්න කියලා. ඔබ සිතලා බලන්නකෝ කුමන ආගමක ශාස්ත්‍රූවරයෙක්ද කියා තිබෙන්නේ මිනී මරන්න, මාගේ බලය පවත්වන්න, මාගේ දහම ප්‍රචලිත කරන්න, අහිංසක දරුවන් මරන්න, මිනිසුන්ව මේ විදිහට ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන්න කියලා කුමන ආගමකද කියලා තියෙන්නේ. හොඳින් මතක තබා ගන්න. ඉස්ලාම් දහම හරි විදිහට අදහන බැතිමතුන් මේ ලෝකයේ සිටිනවා. මම ප්‍රකාශයට පත් කරන්නේ මෙම ආගම් තුළ සිටින අන්තවාදී ක්‍රියාකාරී, මේ ආගම් විනාශ කරන්නේ මේ අන්තවාදී ක්‍රියාකාරී. ඔබ මුලින්ම මෙය සිතා බලන්න. ඔබ අදහන ආගම ඔබ පැත්තකට තබන්න. සෑම ආගමකින්ම කියලා තියෙන්නේ ඔබගේ ජීවිතය සහ යහපැවැත්මට ගත හැකි පියවරයන්. ඔබ මේ සියලු ආගම් සුළු මොහොතකට හිතින් අමතක කර දමන්න. ඔබ ඔබේ යහපැවැත්ම පිළිබඳ පළමුව සැලකිලිමත් වන්න. අනුන්ට හැම වෙලාවකම උපකාර කරන්න. මස් මාළු කන්න එපා, බොරු කියන්න එපා, අනුන්ව රවට්ටන්න එපා, ඝාතනයන් කරන්න එපා. කිසිම විටක කිසිදු මිනිසෙකුගේ හිතක් රිදෙන තරමට ඔබ ක්‍රියා කරන්න එපා. එවිට බලන්න ඔබ කුමන ආගමක සිටියත් ඔබ වෙත යහපත, ඔබ වෙත කරුණාව මෙම ස්වභාව ධර්මයේ තුලින්ම ඔබ වෙතට ලබා දෙනවා. තමන් අදහන කුමන හෝ ආගමක් තුලින් කියලා දෙන එම යහපත් පණිවිඩය පමණක් ඔබේ සිතට ගන්න. එම ආගම තුලින් ඔබව යහමගට ගැනීමට ලබා දෙන අධ්‍යාපනය පමණක් ඔබ ලබා ගන්න. එම ආගම් තුල ඇති ගැඹුරු ධර්ම කරුණු ඔබ විසින්ම අධ්‍යයනය කරන්න. එවිට ඔබට නිවැරදි දහම සහ දහම තුල සිදුවන අන්තවාදී ඇදහිලි ක්‍රම ඔබට සොයා ගැනීමට ඉතාමත් පහසුයි.
මේ වීඩියෝවේ අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔබ අදහන ධර්මය නිවැරදිව අදහන්න. තව කෙනෙක් කියන පරියට වගේ ආගම වෙනස් කරන්න යන්න එපා. ඔයාගේ ආකල්ප වෙනස් කරන්න යන්නත් එපා. ඔයා අදහන දහම හරි විදියට අදහන්න. එදාට ඔයාට සාර්ථක මිනිසෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න වගේම ඔයාගේ මරණය, ඒ වගේම මරණයෙන් පසු ජීවිතයත් සැපවත් විදිහට ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඔයාලට මම එක දෙයක් කියන්නම්. ඔයාලා බලලා තියෙනවද PK ෆිල්ම් එක? අමීර් ખાන් රඟපාපු PK ෆිල්ම් එක. ඔයාලා මේ PK ෆිල්ම් එක බලලා නැත්නම් මේ PK ෆිල්ම් එක බලන්න. මේ PK ෆිල්ම් එක තුලින් ඇත්තටම මේ ලෝකයේ තියෙන ආගම් වලට ලොකු කනේ පහරක් ගහනවා. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලලා නැත්නම් ඔයාලට බලන්න කියලා මම ඉල්ලනවා. වටිනවයි කියලා හිතෙන කෙනෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.